රයිට් අද අපි ඕගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා තව හෙඩ්සෙට් එකක් තමයි. හැබැයි මේක විශේෂයි. මේකත් ට්‍රාන්ස්ෆෝමර්ස් හෙඩ්සෙට් එකක්. ගෙනාවේ කොහෙන්ද කියලා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා. මම වැඩිපුරම වීඩියෝස් කරලා තියෙනවා. එතනින් තමයි ගෙනාවේ. ඒක ගෙස් කරන්න ඔයගොල්ලන්ට තියලා අපි බලමු මේ බොක්ස් එක කොයි වගේද අපිට තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම බොක්ස් එක අතර ගත්තාම බොහොම ලොකු බොක්ස් එකක් ඇවිල්ලා තියෙනවා. හරිම ස්ට්‍රෝං බොක්ස් එකක්. ඊට පස්සේ අපිට බැලුවාම මම කියන්නේ ගියසරේ මම ට්‍රාන්ස්ෆෝමර්ස් හෙඩ්සෙට් එක රිවිව් කරනකොට මම ඔයගොල්ලන්ට පෙන්නුවා මෙතන මේ හොලෝග්‍රෑම් ස්ටිකර් එකක් තියෙනවා. QR කෝඩ් එක ස්කෑන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මේකේ ස්පෙસિෆිකේෂන්ස් ටික තියෙනවා. long lasting battery මේ විදිහට හොඳ පැකින් එකක් ඇවිල්ලා තිනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. සම්පූර්ණ සීල් ටයිප් පැකින් එක මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් මං ගාව තියෙන ඇක්ෂන් ෆිගර් එකකුත් ළඟින් තියාගත්ත මේක ට්‍රාන්ස්ෆෝමර්ස් රිලේටඩ් නිසා. ඉතින් අපි අරලා බලමු මේක කොයි විදිහටද තියෙන්නේ, කොයි වගේ හෙඩ්සෙට් එකක්ද කියලා. මේක අවසානයේ මම ඔයගලන්ට පොඩි ආස හිතන සර්ප්‍රයිස් එකකුත් ලෑස්ති කරලා තියෙනවා. රයිට් අපි බලමු මොකද්ද මේක තියෙන්නේ කියලා. මේ විදිහට අපි ඕපන් කරගමු පැකින් එක. මේ විදිහට අපි ඕපන් කරගන්නවා. මේ විදිහට පීල් ඔෆ් කරලා අපි මේක පැත්තකින් තියමු. ඊට පස්සේ මේක ඇත්තටම බලමු පැකින් එක අත්‍තරම টপ ක්වොලිටි පැකින් එකක් අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු මොකක්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මේ විදිහට හරියාම වව් මේක මම පැත්තකින් තියාගෙන ඇත්තටම හොඳ පැකින් එකක්. හරි ලස්සනයි බලන්න. මේ බලන්න ට්‍රාන්ස්ෆෝමර්ස් Rise of the Beast කියලා ගහලා තියෙනවා. අපි ඉතින් අරගමු මේක. වව් මේක මෙන්න මේ විදිහට තමයි අරෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මෙන්න තියෙනවා අපේ හෙඩ්ෆෝන් සෙට් එක. බොහොම බරයි. හරිම බයයි ඇත්තටම. මේක මාර වේට් එකක් තියෙනවා. මම හිතුවේ නෑ මේක ඕඩර් කරද්දි මේ මෙච්චර වේට් එකක් ඇති කියලා. මේක මෙන්න අන්රැප් කරගමු. මෙන්න තියෙනවා අපේ හෙඩ්ෆෝන්ස් දෙක. මෙන්න මේ විදිහට මේක ටිල්ට් කරන්න පුළුවන්. සහ මෙන්න මේ විදිහට මේක ගන්න පුළුවන් එළියට. සෑහෙන හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා පේන විදිහට. ඉතින් අපි ඒක එළියෙන් තියාගමු දැන්ට මේ විදිහට. තියලා අපි බලමු තාම මොනවද අපිට ලැබිලා තියෙන්නේ කියලා මේකට. ඇත්තටම මම මෙච්චර හොඳ මේ එකක් එක්ස්පෙක්ට් කරේ නැහැ. බලමු තාම මොනවද අපිට ඒක ලැබලා තියෙන්නේ කියලා. as usual paperworks ටික තියෙනවා. ඊට අමතරව කේබල් එකක් තියෙනවා. එච්චරයි දැන්ට මේක තියෙන්නේ. නමුත් කියන්න සන්තෝෂයි මගේ ඉනිෂියල් එක්ස්පීරියන්ස් එක මේක අන්බොක්ස් කරනකොට ඇත්තටම ලොකු අන්බොක්සිං එක්ස්පීරියන්ස් එකක් ආවා. මේක ස්පෙෂල් ඔෆර් එකකුත් තිබිලා මම ගත්තේ. ඉතින් ඒක ගැන ඇත්තටම සන්තෝෂයි. රයිට් අපි මේක අපෝ දාලා ක්ලෝස් කරමු. මේ විදිහට අතුරට දාලා ඇත්තටම කියන්න ඕනේ මගේ මේ අන්බොක්සින්ග්ස් වල ස්පෙෂලි මට ඇත්තටම මගේ හොඳම අන්බොක්සිං එක්ස්පීරියන්ස් එක මේ ඩිවයිස් එක. මේ විදිහට දාලා මම මේක පැත්තකින් තියාගන්නවා. මේ විදිහට බොක්ස් එක ඇතුළට දාමු. දාලා මේ විදිහට පැත්තකින් තියාගමු.
කියන්න සන්තෝෂයි මේක හරිම වේට් එකක් තියෙනවා මම යුනිට් එක අතර ගත්ත ගමන් තීරනවා ඒක ඊට පස්සේ මේක මෙන්න මේක ටිල්ට් කරන්න පුළුවන් මෙතන තමයි තියෙන්නේ C port charger එක මෙන්න මේක මෙහෙම ටිල්ට් කරලා මේක මෙහෙම කිසි ගැටලුවක් නැතුව තියන්න පුළුවන් මේක ඔටෝමැටිකලි හැදෙනවා මේක මෙහෙම කරලා හෙඩ්සෙට් එක එළියට ගන්න පුළුවන් මම ඔයගලන්ට අරන් පෙන්නන්න මෙන්න මේ විදිහට ගන්න පුළුවන් ඉතින් මේක charge වෙලා නැතුව ඇති සමහර මේවා ඉතින් අපිට charge කරලා බලන්න පුළුවන් ඒක මෙන්න මේ විදිහට තමයි මගේ මෙන්න මේකේ unboxing experience එක ඉතින් ඇත්තටම සන්තෝෂයි මේ වගේ device එකක් unit එකක් unbox කරන්න ලැබීම ගැනම බොහොම සන්තෝෂයි right අපි බලමු මේකේ මේවා ටික ඔක්කොමත් එක්ක ඉතින් මම ඔයගලන්ට මේක අන්තිමට මේ වීඩියෝ එක අන්තිමට පොඩි සර්ප්‍රයිස් එකක් දෙනවා කියලා පොරොන්දු වුණා. ඉතින් අපි බලමු මේ සර්ප්‍රයිස් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ මේ වෙනකන් මම ගෙනාපු සියලුම Bumblebee Transformers headsets ඉතින් මම ඔක්කොම ඔයගලන්ට පෙන්නන්නම් කියලා හිතුවා. මෙන්න මේ විදිහට තමයි ඒවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එන්න මේ මම ලේටස්ට්ම පාවිච්චි කරන එක මේ මගේ වයිෆ් පාවිච්චි කරන එක මේ තියෙන්නේ මට දැන් මම මේ ගෙනාපු එක. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේක හොඳ රිවිව් එකක් වෙන්න ඇති කියලා බොහොම කෙටි රිවිව් එකක් මේ සැරේ. ගණිත දේවල් ගැන ගොඩක් කතා කරේ නමුත් මේකට ફોකස් කරා. ඉතින් බොහොම ස්තුතියි. මගේ ගියෝ එකේ ත්‍යාග ප්‍රදානයත් තියෙනවා මම දන්නවා පොඩි පමාවීමක් තියෙනවා සමා වෙන්න ඕන ඒක සම්බන්ධයෙන්. ලබන සෙන්සුරාදා මම ගියෝ එක දෙන්න බලාපොරොත්තු වෙනවා. තියෙන වැඩ කටයුතුත් එක්ක මැනේජ් කරන්න තියෙන ගැටලුව නිසායි මේ ඔයගලන්ට මේ දැනෙන්නේ. ඉතින් ඉල්ලා සිටිනවා රැඳී සිටින්න කියලා ක්‍රිෂ්ඩි YouTube channel එකත් එක්ක ඒ වගේම Gadgets Man YouTube channel එකත් එක්ක වගේම Mr. Mrs. Dev YouTube channel එකත් එක්ක. ඉතින් Gadgets Man තුලින් අද ඔයගලන්ට quick review එකක් ගෙනාවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයගොල්ලෝ comments මේ පල්ලෙහා comment section එකේ දාන්න. ඒක ඇත්තට මට ඉස්සරහට මගේ වැටික් කරගන්න ලොකු උදව්වක් වෙයි ෂෙයා කරන්න මේක කමෙන්ට්ස් දෙන්න. ඉතින් ඊළඟ සැරේත් අපි හම්බ වෙමු රැඳී සිටින්න. අපි Gadgets Man YouTube channel එකත් සමග.